ඔයාලත් මං වගේ වටලප්පම් කන්න කැමතිද? එන්නකෝ එහෙනම් අපි අද රසම රස වටලප්පමක් හදමු. මේක නම් ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න ඕන රෙසිපි එකක්. ඉතින් මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන සීනි වතුරයි දාගෙන ඒ ටික කැරමල් වීගෙන එනකොට පොල් පැණි කෝප්ප කාලක් දාගන්න ඕන. ඊපස්සේ ඉතින් පොඩියට කපාගත්ත හකුරු ග්‍රෑම් 200කුත් දාගෙන මුලින්ම හොඳ පැණි එකක් හදාගන්න ඕන. දැන් ඒකට තලාගත්ත එනසාල් කරාබු නැටි කුරුදු පොතු ඒ වගේම උකු පොල් කිරි කෝප්ප දෙකක් දාගෙන මේ ටික හොඳට උතුරනකම් කලවම් කරගන්න ඕන. ඉතින් වෙනම භාජනයකට ලොකු බිත්තර 7ක් කඩාගෙන දාගෙන ඒකට ලුණු පොඩ්ඩක් වැල්ල චුට්ටක් දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඊපස්සේ ඉතින් අපි අර කලින් හදාගත්ත පැණි මිශ්‍රණය හොඳටම නිවුනට පස්සේ බිත්තර මිශ්‍රණයට එකතු කරගෙන මේ දෙක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් හදාගන්න යන ට්‍රේ එකට පොල් තෙල් ටිකක් හරි බටර් ටිකක් හරි ගාගෙන අපේ වටලප්පම් මිශ්‍රණය පෙරා ගන්නේ නැතුව මේකට දාගන්න ඕන. එතනම් පෙරා ගන්න මම නම් පෙරා ගත්තේ නෑ මොකද කලින් දාගත්ත එනසාල් ටික එහෙම අපරාධ හින්දා. ඊට පස්සේ ඉතින් උඩින් ආපු පෙන ටිකක් අයින් කරගෙන ෆොයිල් පේපර් එකකින් කවර් කරගෙන මේක පැයක් විතර හොඳට ස්ටීම් කරගන්න ඕන. ළමයි මේක තමයි මම මෙච්චර කාලයකට කාලා තියෙන රසම වටලප්පම. එහෙනම් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න ඕන. මේ වගේ වීඩියෝ බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් අදට එච්චරයි. ගිහින් එන්නම්. බයි.